ලෝකයේ විශාලම බෝම්බ හෙළන යානය ඇතුළට පවා දාගන්න බැරි තරම් විශාල බෝම්බයක් ගැන ඔයාලා අහලා තියෙනවද? මේක කොච්චර ලොකුද කියනවා නම් මේක ගෙනියන යානයේ බෝම්බ දමන කුටීරය විශාල කරන්න ඕන. ඒත් මේ බෝම්බය යානයට සම්පූර්ණයෙන්ම දාගන්න බැරි වුණ නිසා අන්තිමට බෝම්බේ යානය පිටතට හයි කරන්න සිද්ධ වුණා. අපි මේ කතා කරන්නේ සෝවියට් දේශයේ තසාත් බෝම්බය ගැන. හිරෝෂිමාවට දාපු බෝම්බය වගේ 3800 ගුණයකින් විනාශකාරී බලයක් තත්පරයක නිදහස් කරන මේ බෝම්බය පිපුරුවාම ඇති වුණ රස්නය ඉරේ මධ්‍ය රස්නයටත් වඩා 6 ගුණයක් වැඩි. ඒ කියන්නේ සෙල්සියස් අංශක මිලියන 100ක්. පිපුරුමේ එළිය කිලෝමීටර් 1000ක් ඈතට පෙනුණා. ඒ වගේම මේ බෝම්බේ බල ටොන් 27කටත් වැඩි. ඒක හරියට නිරෝගී ඇතින්නන් 5 දෙනෙක්ගේ බලටත් වඩා වැඩි. මේ බෝම්බය තර්මොනියුක්ලියර් නැත්නම් තාපනෂ්ටික බෝම්බයක්. ඒක හයිඩ්‍රජන් බෝම්බයක් විදිහට හඳුන්වනවා. මේක වැඩ කරන්නේ අදින තුනකින්. මුලින්ම පුංචි පරමාණු බෝම්බයක් පත්තු වෙලා ඒකෙන් එන රස්නේ හයිඩ්‍රජන් විලයනට ලක් වෙනවා. අන්තිමට මහා පිපුරුමක් සිද්ධ වෙනවා. මේ මුළු විනාශයම සිද්ධ වෙන තත්පරයකින් බිලියන 600න් පංගුවක් වගේ පොඩි කාලයක් ඇතුළතදී. ඇත්තටම මේ බෝම්බය යුද්ධයකට පාවිච්චි කරන්න බැරි තරම් සංකීර්ණයි. සෝවියට් දේශය මේක පරීක්ෂා කළේ බටහිර රටවල් වලට අනතුරු ඇඟවීමක් විදියට. මේකේ විනාශකාරී බලය දැකපු ලෝක බලවතුන් න්‍යෂ්ටික පරීක්ෂණ සීමා කරන්න ගිවිසුම් වලට අත්සන් කළා.